ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ප්‍රෑන්ක් එපිසෝඩ් YouTube channel එකට. ඉතින් අද රේනි ඩේ එකක්. ඒක නිසා අපේ පැත්තේ ලොකු ගහක් කඩාගෙන වැටුණා. ඒක පෙන්වන්න තමයි මම අද ඔයගොල්ලෝ එක්කයි යන්නේ. ඉතින් වැඩි කට නැතුව අපි යමු මේ පාරක් හැදලා දිනන ඉතින් යන්න. ඔයගොල්ලන්ට පේන ඇති දණ්ඩපත් ඒ ගහ. මේ තියෙන ගහේ මුල කොහොමද ලොකු. මෙතන ඉඳන්ම තියෙනවා. මේ හබරල ගසුත් උස්සගෙනම තමයි ඒ කඩාගෙන වැටලා තියෙන්නේ. එන්න පත ගහක්. මෙතන හැපෙත තියෙන ඇලක් කිව්වට කාණුවක් වගේ. කොහොමද? ගෙවල් දෙකක තුනකට ෂොට් එක දෙන්න පුළුවන් මේ ගහට. ඒ වුණාට මේ පැත්තේ කාටවත් කිසි අන්තරක් වෙලා තිබෙන්නේ නැහැ. මේ ළඟදී කඩාගෙන වැටිච්ච එකක්. අපි එහා පැත්තට පැනලා බලමු. අර මේ අත්තේ පුළුවන් තව ගෙවල් ටිකකට ෂොට් එක දෙන්න. මේ තමයි මං කිව්ව ඉතින් මේ ගහෙන් දැක්කද? මෙතන හෙන්න කැඩිලා. වායිමාර්ගෙනුත් තාම මේක හදන්න කියලා. ඒ වුණාට ඒගොල්ලෝ කියන මේක කපන්න ඒගොල්ලන්ට අවසර නැහැ. ඉතින් කට්ටිය මේ ගහ ගැන ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම මම ඔයගොල්ලන්ට උඩක ඉඳලා මේකේ view එකක් දෙන්නම්. මේ තියෙන්නේ අර උඩක තිවිලා පේන view එක. ඒකත් ලස්සනයි. මේකේ රැට මොනුරු නිදාගන්නේ එහෙම ගොඩක් කට්ටියද වාසස්ථාන නැති වුණා මේ කඩාගෙන වැටීමෙන්. දැකද හබරල ගහුත් එක්කම තමයි ඉස්සරහ තියෙන්නේ. මුලක් පේනෝනේ හොඳට. ඔයගොල්ලන්ට මුලක් පේන්න ඕන. මෙන්න මෙතන තමයි මුල තියෙන්නේ. ඊළඟට මේ තමයි අර මම කිව්වේ ගෙදරකට වැටුණා කිව්වා. ඒ වුණාට ඒ ගෙදර කිසි හානියක් වුණේ නැහැ. ඉතින් අන්න එහෙමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මාව subscribe කරන්න. like කරන්න, share කරන්න කට්ටියට. please මට views 20ක්වත් අරගෙන දෙන්නකෝ.